What's up people, it's your boy the Danidu. ඉතින් කට්ටිය මේ අපි දැන් අද යන්නේ කොහෙද? එච්චර කෑනවා. 3:28 a.m. ළමයි ආයුබෝවන්. අපි යනවා මාතර බස් එක ඇස්සේ පොඩක් තොරණක් අයිය. අද වැඩි කතා නැතුව අපි බලමු ට්‍රිප් එකේ මොකද වෙන්නේ කියලා. බෝ කට් කරලා දාන්න ඕන හරිද? ආයුබෝවන්. උදේ පාන්දරම පටන් ගමන් ඉවරයි ඉතින්. ඒ ඔයාලා කට්ටිය පොඩි හායියක් දෙන්න. මේ කොල්ලෝ ටික ඉන්නවා. මේ ඉන්න අපේ මේ YouTube channel එකේ හිමිකාරිනී. ඔයා හිතමුද කොල්ලෝ ටික. තව එකක් ඉන්නවා මේ මෙතන යම් බාස්කට් බෝල් ගන්න වෙලා ගිහින්. හායියක් දෙන්න හායිය. One eternity later. දැන් වෙලාව ඇති උදේ 4ට විතර අපි ආව උදේට කන්න. හැබැයි ගොඩක් කට්ටිය කෑම උදේට ගෙනලා තිබ්බ නිසා අපි ආය අලුතෙන් කෑම ගත්තේ නැහැ. වගේම ළමයි මතක ඇතුව වීඩියෝ එකට ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. 1 hour later. දැන් අපි ආවේ පරවි දූපත ළඟට. මම ඔක්කොම තැන් ටික පටලගෙන තියෙන්නේ දැන්. අපි ඇවිල්ලා ඉන්නේ මාතර දැන් තන ගන්න මොකද පන්සලට යන්න බෑ. එයා තමයි කලින් thumbnail එකට දාන්න ඉඳන්නේ. හරිද? ඉදිරි කොට තියනනේ. පොඩ මේසුන්ගේ වැරදි නම තියෙනවා. හායි ළමයි. ළමයි ලස්සනට ඉන්නයි මේ අවුවෙන් බේරෙන්න දෙයක් කරන්න බෑ හරිද? දැන් වෙලාව 11ට විතරට අපි ලොකු වෙලාවක් ඉන්න හිතාගෙන නෙමෙයි මෙතනට ගියේ. පරවි දූපතට ගිහිල්ලා ඇත්තටම කිව්වොත් මේ පරවියොත් නෑ. ඉතින් මං තැන් පටලව ගත්ත එක සාධාරණයි. හැමතැනම කවක්කෝ විතරයි හිටියේ. අපි දැන් පන්සලට ගිහිල්ලා සෙරප්පු ගලවගෙන අපිට පිරිත් නූල් බැඳ හාමුදුරුවෝ. ඊට පස්සේ උඩට යද්දි එතන ලස්සනයි වීව් එක නම් මාරම ලස්සනයි. ඔතන පන්සලේ අපි පොඩ්ඩක් වෙලා හිටියා. එතන ළමයි කට්ටිය ඉතින් ෆොටෝස් ගහලා එහෙම වෙලා ගියා චුට්ටක්. මෙතන ඇතුලේ මාරම ලස්සනයි. ඔතන ඔය කරඬුව වගේ එතන වීදුරු පොඩි කෑල්ලෙන් ෆෝන් එකෙන් බලනකොට හතර පැත්තෙන් බුදු පිළිම 4ක් පේනවා. තව ඇතුලේ කරඬුවකුත් පේනවා කියලා කිව්වා. මේ ඉන්නේ අපේ අයියා. දානවා. අර දෙනා කියපු 700ට මේ කවද ගන්න ඕන කිව්වේ? 1 2 3 4 5 ආයි. අරුවත් ගන්න. ඒජා. හත් දෙනෙක්ව වීඩියෝ එකකට ගන්න කියලා රුපියල් 700ක් දෙන්නම් කිව්වා. නෑ විහිළුවක්. දැන් මෙතන පන්සලේ දාන ගෙනල්ලා අපි එතන චූටි වෙලාවක් හිටියා ඒ නිසා. A few moments later. අපි පල්ලෙහාට ආවා. ඉතින් මොකද ලොකු වෙලාවක් තිබ්බේ නැහැ අපිට. වැස්සකුත් එන්න වගේ තිබ්බේ. හොඳ නෑ වහිනවා. හොඳ නෑ වහිනවා. හැමෝම දුවනවා. වැඩක් නෑ ඉතින් දුවලා දැනට කෙවිලා ඉවරයි. 12 seconds later. දැන් අපි යනවා බීච් එකට මම හිතන්නේ. ඔව්. බීච් එකට. මම හිතන්නේ අපි ඇවිල්ලා ඉන්නේ පරවි දූපතටද කොහෙද? මම දන්නේ නැහැ. මෙතන මම හිතන්නේ පරවි දූපත වෙන්න ඕනේ. ඔව් මම ඔයාලට පෙන්නනම් එතන යන තැන. සෝරි මම මෙතන ඔක්කොම පටලගෙන ඉන්නේ. හරි කොහොම හරි පළවෙනියට කියපු පන්සල තමයි පරවි දූපත. දැන් මේ ඉන්නේ අපි පැරට් රොක් එක ළඟ. මෙතන ඉතින් අතන පරවියොත් නෑ. මෙතන ගිරවුත් නෑ. මම පටලව ගන්න එක සර්ව සාධාරණයි. මෙතන මුහුද හරහා තමයි යන්න තියෙන්නේ. හිතුවේ නෑ වටේන්නත් ගියා. හිතුවේ නෑ එච්චර රැල්ල සැර වෙයි කියලා. හැබැයි හිතුවට වඩා පොඩක් රැල්ල සැර වුණා. සාර්ථක ලෙස දෙමුණා. මේටිකෙන් එනකොට හොඳටම තෙමෙනවා. මම මෙතනින් නගිනකොට මාර බයෙන් ගියේ ළමයි. මම පස්සේ එතනින් බහින වෙලා වීඩියෝ එකක් වැරදිලා වීඩියෝ වෙලා තියෙනවා. මම ඉතිවිසෝ එකේ ගියේ. එච්චරට මම බයෙන් ගියේ. මම ඒ වීඩියෝ එක වෙනම දාන්නම්. මේ තියෙන්නේ පැරට් රොක් එකේ උඩට පේන විදිහ හරි ලස්සනයි. මෝර බඩේ කින අර යන්න. මෝර නෙමෙයිද කොහෙද? හරි බා මොකුන් හරි. මාළු ජාති.
අර කළු පාරපණේ කාද? ඔයගේ මාළු දකින්න නෝ. ලොකු එකක් හිටියද නේ? අපි දැන් පරවි දූපත උඩ ඉන්නේ. නෑ පැරට් රොක්. ආ එහෙමද? අයියෝ දන්නේ නැද්ද? දූපතද පන්සල. අයි ගියේ? පැරට් රොක්. අන්න ඒ වෙලේ තමයි මම දන්නේ පැරට් රොක් කියලා. ලස්සන කොල්ලොම බ්ලොග් එකට දැම්මම ගෑන් ළමගේ ආකර්ෂණය දක්වනවා. කන්න දුව දැම්මම අර අපේ දැම්මේ යව. මේ ඉන්නේ. මෙලා කන්නල් එකට දාන්න. ඇස්තරෙත් පැට්ට කියලා දාන්න. නරුවා. ඒක ෆොටෝග්‍රාෆර්. අර මම වැරදිලා වීඩියෝ වුණා කියපු කී ළඟට තියෙන පොඩ සද්ද වැඩි කරලා අහන්න. One minute, 37 seconds later. අපි ආවා පොල් හෙන බීච් එකට. දැන් නාලා කෙලින්ම ගෙවල් බලා පිටත් වෙන්න යන්නේ. ඒව ලොකු දෙයක් නැහැ ඇත්තටම කිව්වොත්. හරිද? නාලා තමයි කන්න ඕනේ. හැබැයි කට්ටිය කාලා තමයි නෑවේ. ඉතින් මට ඒ වීඩියෝස් ගන්න බැරුණා. කන වෙලාව ඒවා මගේ ෆෝන් එකේ බැටරි තිබ්බෙත් නෑ. මම හිතන්නේ මේ vlog එක සාර්ථක වෙයි කියලා. මට හිතෙන්නේ මේ vlog එක අසාර්ථක වෙයි කියලා. මොකද නාන්නේ නැති උදේ. නෑ මම යන්නේ. වයින්ඩ් කල්පනා කරලා බලන්න. අන්තිමට පිරිමි ළමයි නම් ඔක්කොලම නෑවා. අපේ ගෑනු ළමයි ටික දෙනෙක් නම් ඉඳගෙන හිටියා. අපි දෙන්නා කියව හිටියා පොඩ්ඩක් එක එක දේවල්. ඉතින් ඊට පස්සේ මට කියන්න ඕනේ උනේ මගේ පවර් බැංක් එකේ බැටරි බැහැලා තිබ්බ නිසා මට මොකුත් වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් අපි ඩිනර් ගන්න වෙලේ අපි හතර දෙනෙක් විතරක් ස්නැක්ස් වගේක් අරගෙන පොඩි මුහුද ළඟ රෑ ඉඳගෙන කියව හිටියා. අනිත් අය කාලි වෙලා එනකන් ඊට පස්සේ අපි කෙලින්ම ගෙදර තමයි ආවේ. මට හම්බුණා යාළුවෝ ටිකක්. හෙලෝ. මෙතනත් එක්කෙනෙක් ඉන්නවා. හෙලෝ. මෙයාට ඔක්කොම බඩු ටික දීලා ගිහලා හැමෝම කවුරු මෙයා නාන්න යන්නේ නැති නිසා. දැන් වෙලාව හවස 6ට විතර ඇති. මගේ මෙතනින් එහාට ලොකුවට වීඩියෝස් මොකුත් නැහැ. අපි දැන් බීච් එකේ පොල් හෙන බීච් එකේ යන්නේ. තාම යන්නේ කොට ළමයි තාම ඇවිල්ලා නැහැ. ඉතින් ඊට පස්සේ මම හිතනවා අපි දැන් කෙලින්ම ඩිනර් අරගෙන ගෙදර තමයි යන්නේ. අපි ඉතින් ලොකු දෙයක් කියලා කරෙත් නැහැ. මොනවද කරේ? පිජන් අයිලන්ඩ් ගියා, පැරට් රොක් එකට ගියා. නෑවා. නාන් දාපු ගමනක් වගේ මන් නෑ වෙත් නෑ. දැන් තමයි පොල් හෙනේ පිටත් වෙන්න යන්නේ. දැන් වෙලාව දන්නේ මට මෙතන වීඩියෝ එකක් ගන්න බැරි වෙච්ච නිසා මම ෆොටෝ එකක් දැම්මා. One eternity later. දැන් මේ ඩිනර් අරගෙන ඉවරලා යන ගමන් හැබැයි මට මේ වීඩියෝස් මොකුත් ගන්න උනේ නැහැ.